ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වතාවට ජ්‍යොතිෂ විෂයට බිහි වූ සියලු සමීක්ෂණ පරීක්ෂණ වාර්තා අතරින් ඉතිහාසයේම වෙනත්ම මාවතකට යොමු කළ විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ මහත්මයා. අයිබෝවන් සුබ දවසක් ඔබ සියලු දෙනාටම. ෆීනික්ස් ටීවී අපි මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නවා ජ්‍යොතිෂය පිළිබඳ දැනගන්න. විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ මහත්මයාව හම්බ වෙන්න. මොකද 2026 වසර ආරම්භය ළඟම එනවා. ඉතින් 2026 වසර ආරම්භයත් එක්ක අපි අපේ ජීවිතවලට මොන විදියටද මේ ලග්න බලපාන්නේ කියලා අපි හැමෝම කල්පනා කරන දෙයක්. ඉතින් ඒක නිසා මම හිතුවා අපි හැමෝටම ඒ ගැන හඳුන්වා දෙන්න. ඒ කියන්නේ ලග්න පිළිබඳව ඔබ දැනගන්න ආස දෙයක් ඔන්න ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා. විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ මහත්මයාගෙන්ම දැනගන්න. අපි මුලින්ම කතා කරමු මේෂ ලග්න හිමියන්ට කොයි වගේද මේ 2026 වර්ෂයේ බලපාන්නේ කියලා. මේෂ ලග්න උපන් ඔබට 2026 වසර කියලා කියන්නේ සාමාන්‍යයෙන් අභියෝගාත්මක භාවයේ ක්‍රමක්‍රමයෙන් පහව ගිහිල්ලා මනසට සැහැල්ලුවක් වගේම උද්‍යෝගිමත් කාලයක් ලැබෙන කාලයක්. ජීවිතයේ ආදරය, බැඳීම්, ඒ වගේම තමයි සෙනෙහස උතුරා යන කාලයක් වෙනවා. මේෂ ලග්න උපන් ඔබට ජීවිතයේ ආසන්නගත කාල දෙකකදී තිබුණා වූ අඳුරුගත යුග දෙකකට පස්සේ තමයි ආලෝකමත් වූ වසර දෙකක ආසන්න කාලයක් දැන් මේ ගොඩනගන්නේ. පෞගේ කාලය ආපස්සට ගිහලා බලද්දී මේෂ ලග්න උපන් ඔබට පැහැදිලිවම 2014 15 16 කියන යුගයේ දක්වා කාලය තුල විවිධ ගැටලු සහ බාධක ප්‍රශ්න ගැටලු රැසක් මතුන එක 2017 දී අවසන් වුණා. ඉන් පස්සේ ආපහු 2008 21 වසර 22 වසර 23 වසර 24 දක්වා කාලය තුලත් බෙහෙවින් කුණාටුවක් ගත කරන්න සිද්ධ වුණා. 25 කියන්නේ සාමාන්‍ය වසරක් වුණා. බලාපොරොත්තු වන තරම් සාර්ථක නොවුණත් ඒක තුල යම් විදියකින් අලුතෙන් පරිසරය අලුතෙන් පද්ධතිය ගොඩනගා ගන්න පුළුවන් කාලයක් විදිහටයි පරිසර පද්ධතිය සැකසෙලා තිබ්බේ. ඒ වගේම මේෂ ලග්න හිමියන්ට යහපත් වූ ඒ වගේම සුන්දර වූ සහ බලවත් වූ කාලයක් විදිහට පරිසර පද්ධතිය ශක්තිමත් අතකට ගමන් කරනවා 2026 වසරේදී පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි සිට කාලය. එන්න තමන්ගේ ජීවිතයේ වසර ගානක තිබුණා වූ හිරවීම බාධක ක්‍රමෙන් ලිහිල් වෙන කාලයක් බඩපත් වෙමින් සාධාරණ සුන්දර කාලයක් ගොඩනගෙනවා. ඒකම අමතක කරන්න එපා අනාගතයේ මේෂ ලග්න හිමි අයට තුන්වෙනි ආසන්නගත කාලේ තුන්වෙනි රාශිකයේ ආසන්නයේ තියෙනවා. ඒ 2027 වසරේදී ආරම්භ වෙනවා අනාගතයේට ලග්නයේ රාශිය විශ්ව කේන්ද්‍රයේ සෙනසුරු ග්‍රහයා අර කාලෙන් කාලට වෙනස් වෙමින් යනකොට උදා වෙනව ඊළඟේ රාශියේ මේෂ ලග්න උදා වෙන්නේ 2027 සිට. සෙනසුරු දැන් මේ මොහොතේ ඉන්න මීන රාශියෙන් ඉවත් වෙලා අනාගතයේදී මේෂ රෙන්නේ ඉන්පස්සේ තමයි අනාගතයේ වෘෂභයට ගමන. මේ සිස්ටම් එක මේ රටාව තුළදී මේෂ ලග්න හිමියන්ට බලපෑම් සහිත භාවය දිහා බලද්දී විශේෂයෙන්ම 2026 27 කියන කාලය අධ්‍යාපන දුවා දරුවන්ට බෙහෙවින් සාධාරණ සුන්දර හා ශක්තිමත් කාලයක් බවට පත් වෙනවා. ඊට අමතරව ගත්තාම ව්‍යාපාර සහ රැකියාවලදී තිබූ හිරවීම් බාධක අඩු වෙමින් මූල්‍යමය තත්ත්වයේ ආර්ථික ලැබීම් සහ ලාභදායී කාලයක් විදිහට 2026 වසර හඳුන්වන්න පුළුවන් මේෂ ලග්න හිමියවට. ඊට අමතරව ගත්තාම ඊටම වේගවත් හා ආර්ථික සැලසුම් වගේම සෞඛ්‍ය තත්ත්වය ගැන මන අවබෝධයක් ඇති වසරක් විදිහට මේෂ ලග්න හිමියන් බුද්ධිමත්ව කටයුතු කරන වසරක් වීම අනිවාර්ය කාරණයක්. ඊට අමතරව ගත්තාම මේෂ ලග්න හිමියන් නව ව්‍යාපාරික සැලසුම්, ආර්ථික සැලසුම්, ඒ වගේම උද්‍යෝගයෙන් සහ ප්‍රීතියෙන් අනාගතයේ සැලසුම් කරන සැලසුම් වලට දායකත්වය ලබන වසරක් වෙනවා. ඒ වගේම තමයි අපි මෙතනදී විශේෂයෙන් සඳහන් කරන්නේ සමහර නෑදෑකම්, හිතවත්කම්, යහළුකම්, මිත්‍රතාවයන් අතරදී බොහොම ප්‍රවේශමෙන් සහ බුද්ධිමත්ව ක්‍රියා කරන්න ඕනේ. එතනදී වැදගත්ම කාරණේ තමයි කවුරුත් බාහිර පාර්ශ්ව අමනාප කර නොගෙන බොහොම බුද්ධිමත්ව පරිසරය තුළ ගත කරන. ඒ අතර සමහර නෑදෑ ඥාතීන් දුරසුන් නෑදෑ ඥාති පාර්ශ්වයන් නැවත ලං කරගන්න නැත්නම් ගොඩක් හොඳයි. මොකද ප්‍රශ්න වලට දොරගුළු ඇතිවන තැනට පරිසරය හදන්න නැතුව අනාගතේ බොහොම සුරක්ෂිතව ගමන් කිරීමේ පුරුද්ද සහ අවබෝධය තියාගනිමින් යන්නට ඕනේ. ඒකම ජය අංකය බවට පත් වෙන්නේ අංක 8. ඒ වගේම සුබ වර්ණයේ බවට පත් වෙන්නේ රක්ත වර්ණය. ඒ වගේම සුබ දිනයේ බවට පත් වෙන්නේ අඟහරුවාදා දිනය. ඔබ මේ සුබ ආදී අවස්ථා ජීවිතේ භාවිතා කරමින් අනාගතයට ගමන් කරන්න නම් වඩාත් යහපත් බවක් පෙන්වා දෙනවා. ඒ වගේම මේෂ ලග්න උපන්න ඔබට තියෙන බාධක පීඩා වෙතොත් ඒවා මගහරවමින් සුන්දර වසරක් නිර්මාණය කර ගැනීමට 2026 වසරේදී මේෂ ලග්න උපන්න ඔබ මෙන්න මේ පින්කම් ටික අනිවාර්යෙන් සිද්ධ කරන්න. ඒ අතර මූලික පින්කම තමයි අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් යාචක හෝ දුගී කෙනෙකුට වස්ත්‍රයක් පූජා කරන්න. ඔබේ වයස් සීමාවට පහන් ආලෝක පූජාවක් බෝධීන් වහන්සේ කෙනෙක් අසල දල්වන්න. ඊට අමතරව ඔබ ඉෂ්ට දෙවි රාජ්‍යෝත්තමයන් වහන්සේ වෙන කතරගම දෙවි රාජ්‍යෝත්තමයන් වහන්සේ වෙනුවෙන් රතු පැහැති මලුලි මල් මාලයක් සහ කතරගම දෙවි රාජ්‍යෝත්තමයන් වහන්සේට පින් පිණිස භික්ෂුන් වහන්සේ නමකට සිවුරු පිරිකරක් වෙනම් පූජා කරමින් මේ විශ්ව ආශිර්වාද ලබා ගන්න පුළුවන්. ඔබේ අනාගත කටයුතු අලුත් වසර ඔබට සාර්ථක වසරක් බවට පත් කර ගැනීමේ අදිෂ්ඨානයෙන්. ඉතින් අපි බොහෝ දේ දැනගත්තා. ඒ කියන්නේ මේෂ ලග්න හිමියෙක්ට කොයි වගේද මේ ලග්නේ බලපාන්නේ කියලා 2026 වර්ෂයේදී. ඒ වගේම අපි දැනගමු 2026 වර්ෂයේ
වෘෂභ ලග්නයට කොයි ආකාරයෙන් ගමන් කරයිද? වෘෂභ ලග්න හිමියන්ට ජීවිතයේ වේගවත්ම සහ ශක්තිමත්ම කාලයක් විදිහට පරිසරය හැදෙනවා. මොකද ඔවුන්ට වසර 3කට වැඩි කාලයක් 3මාරකට ආසන්න කාලයක් අනාගතේ මේ 2026 සිට ආරම්භ වෙන්නේ ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු වෙන කාලයක්. ඒ පොදුවේ ගත්තාම මේ අපි සමස්තය වශයෙන් කතා කරන පොදුවේ තමන්ගේ ජන්මය අනුව උත්පත්ති හෝරා ශාසන අනුව තමන්ගේ උත්පත්ති රටාව අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම වසර 3මාර කාලයක් ඔවුන්ට ඔවුන්ගේ ආර්ථික සැලසුම් වගේම වේගයේ දියුණුව සහ ලැබීම් රඳවා ගන්නට පරිසරයේ සැලසුම් කරන්න පුළුවන් හොඳ වසරක් විදිහටයි වෘෂභ ලග්න හිමියෝ ඔබට පරිසරය හැදෙන්නේ. ඒ වගේම තමයි ඔබේ සෞඛ්‍ය තත්ත්වය අතර සැලකිල්ලෙන් පහුගිය කාලේ තිබුණා වූ ශරීරගත රෝග ලක්ෂණ, නිදංගත රෝග සහ ඒ අසාමාන්‍ය රෝග හා පිට වෙනස් වීමගේ ලක්ෂණ පවා යටපත් කරන කාලයක් වෙනවා. ඒ වගේම ඔබේ සෞඛ්‍ය තත්ත්වය අතරදී විශේෂයෙන්ම අර පහුගිය කාලයට සාපේක්ෂව ප්‍රබෝධයක්, උද්‍යෝගිමත් මනසක් වගේ හොඳ මතක දාන ශක්තියක් ලැබෙන වසරක් විදිහට 2026-27 කියන වර්ෂන් ටික සැකසෙනවා. ඒක අනාගතයට වඩාත් සුබවාදී වෙනවා. ඒ වගේම 2026 වසර පුරාවටම ඔබට ව්‍යාපාර ආර්ථික සැලසුම් අතර මෙන්න මේ වගේ ව්‍යාපාර කරන ඉතාම යෝග්‍යයි. ඒ වගේම කලාශේෂයේ ආර්ථිකමය හා සැලසුම් කරනට ඒ තුළ ඉහළ සංවර්ධනයක් වෙනවා. ඊට අමතරව ගත්තාම යම් ආකාරයකින් තමන්ගේ ජීවිතයේ අපේක්ෂා කරපු ව්‍යාපාර අතර ඇග්‍රිකල්චර් කෘෂිකර්මාන්ත හා ආශිත ව්‍යාපාර වලට ඉහළ අවස්ථා රැසක් ලැබෙන කාලයක් වෙනවා. ඊට අමතරව ගත්තාම උත්පත්ති කේන්ද්‍ර අනුව හා තමන්ගේ ජන්මය අනුව මේවා තත්ත්ව වෙනස් වෙන්නට පුළුවන්. නමුත් අපි දන්නවා උත්පත්ති කේන්ද්‍රයට අනුගතවත් පොදුවේ ගත්තාම වෘෂභ ලග්න හිමියන්ට සාමාන්‍ය සත්‍යය ගත්තා සුබවාදී කාලයක් විදිහටයි 2026 වසර සමන්විත වෙන්නේ. ඒ වගේම තමයි වෘෂභ ලග්න හිමි දුවා දරුවන්ට අධ්‍යාපනයේදී ඉහළ ලකුණු සාමාර්ථ්‍ය සහ ඉහළ අවස්ථා අපේ රැකියාව වෘත්ති කරනට ඉහළ තනතුරු අවස්ථා පවා ලැබෙන කාලයක් විදිහට පරිසරය හැදෙන. ඒක ඊටාම සතුට හා ප්‍රීතියට කාරණයක්. ඊට අමතරව අපි දකින තවත් වැදගත් දෙයක් තමයි උත්පත්ති කේන්ද්‍ර අදාළව අනුකූල අනුසාරයෙන් ගත්තාම අපි තමන්ට ජීවිතේ කොයි ආකාරයෙන් බලපෑවත් තමන්ට මේ වෘෂභ රාශිගත සීමාව තුළ විශ්ව ධර්මයේ හැසිරෙන අනුව පුද පූජාමය පින්කම් කටයුතු කරද්දී මේ තියෙන බාධක වෙතොත් පීඩා වෙතොත් ඒවා අවම කරන්නට මෙන්න මේ පින්කම් ටික අනිවාර්යෙන් සිද්ධ කරන්න. ඒ අතරදී මූලික පින්කමක් තමයි ඔබ විසින් අනිවාර්යෙන් සිද්ධ කරන්න ඕනේ එළඟි තෙල් පහන් 3ක් බෝධීන් වහන්සේ කෙනෙක් ළඟ දල්වන්න. ඊට අමතරව ඔබ කැමති නම් අනිවාර්යෙන්ම දුගී මගී යාචකයන්ට ඖෂධ ටිකක් ලබා දෙන්න. ඔබට පුළුවන් නම් අනිවාර්යෙන් කුරුළු ජෝඩුවක් ඔබ කැමති පූජන කුරුළු ජෝඩුවක් ඔබ කැමති පූජන ස්ථානක නිදහස් කරන්න. ඔබට වඩාත් එහි තුල ප්‍රතිඵල හොඳින් හා මැනවින් දකින්නට පුළුවන්. ඒ වගේම කිසිම කටයුත්තක් හෙටට පස්සට කල් දාන්න එපා. කටයුතු කරන සැලසුම් කරන්න. මොකද ඔබට නැවත ලග්න රාශිකයේ කියන ස්ථානගතව හමු වෙන්නේ 2029 දී. ඒ නිසා තවත් අපිට වසර ගණනාවක් අනාගතයට යනකම් ඔබ ශක්තිමත් පරිසරයක් හදන්න පුළුවන් අවස්ථාව තියෙනවා. අවශ්‍ය වෙන්නේ සැලසුම් වලට ගමන් කිරීම කියන කාරණය. නිසා අපි විශේෂයෙන්ම සැලසුම් කරද්දී අනාගතය හා සම්බන්ධයෙන් වර්තමාන සිට සැලසුම් සකසාගෙන ගමන් කරද්දී ඔබට විශේෂයෙන්ම මේ සුභාංක සුභ වර්ණ භාවිතා කරද්දී ඔබට ඔබේ සුභාංකයේ බාටපත් වෙන අංක 5 සුභ වර්ණේ බාටපත් වෙන ලා කොළ පැහැය ඊට අමතරව සුභ දිනයක් යම් ආකාරයෙන් භාවිතා කරන නම් ඔබට ඒ සඳහා වඩාත් යෝග්‍යතම දිනෙන් බාටපත් වෙන්නේ සිකුරාදා දිනය. නිසා මේ වගේ අවස්ථා ඔබට භාවිතා කරමින් අනාගතයට සාර්ථකව ගමන් කිරීමේ හැකියාවටපත් වෙනවා. ඒ වගේම මිථුන ලග්න හිමියන්ට මොන වගේ වර්ෂයක් වෙයිද? 2026 වසර කියන්නේ මිථුන ලග්න හිමියන්ට විශේෂ වසරක් වෙන්නේ. ඔවුන්ගේ තිබුණු අෂ්ටම ඒරාෂ්ටක තත්වයක්, ඒ වගේම තමයි ඉන්පස්සේ ආපු සෙනසුරු වක්‍රයෙන් ආපු අවපීර්ණගත කාලවල සියල්ල වෙනස් කරමින් ශක්තිමත් පරිසර පද්ධතියක් හැදෙන කාලයක් විදිහට 2026 වසර කියන කාලය සමන්විත වෙනවා. ඔය 2026 වසර කියන කාලයේදී ජීවිතයේ තිබුණා වූ ආතතියින් දැන් ඔය පහුගිය කාලේ සෙනසුරු වක්‍රය නිසාම 2026 වසරේදී යම් බාධක පීඩා ගැටලු රැසක් එන්න ගත්තා. ඒ බාධක අතරදී 2026 වසර වෙනකොට පරිසරය අලුත් වෙලා අලුත් පරිසරය ඇති වෙද්දී ශක්තිමත් කාලයක් අපි අනාගතය හා සම්බන්ධයෙන් දකිනවා. එතෙන්දී වැදගත්ම හා සුවිශේෂී කාරණේ තමයි ඔබේ සෞඛ්‍ය තත්ත්වය යහපත් පැත්තට ගමන් කරනවා. ඊට අමතරව ඔබේ තිබුණා නිදාගත රෝග අතර විශේෂයෙන්ම කොන්දේසියට කකුල් අතර දන හිස්වල කැක්කුම් සහ පීඩා, ඇඟේ උෂ්ණ හා උෂ්ණ වෙනස් වීම නිසා ස්කින් ටෝන් එක වෙනස් වෙන ආගතික ස්වභාවය, හිසකේ කැඩියම් සහ ගැලියම් ප්‍රවණතාවයන් තුළ ඊට අමතරව ගතම ඇඟේ උෂ්ණ පිට දාන තියෙන අවස්ථාවන් ටික අවම වෙන කාලයක් වෙන. ශරීර ප්‍රතිශක්තිකරණ පද්ධතිය කෙටියෙන් කිව්වොත් යහපත් පැත්තට හැරෙන සහ ඔබේ බලාපොරොත්තු වෙන සෞඛ්‍ය රටාව නිර්මාණය කරන කාලය. ඒ වගේම අධ්‍යාපනයේදී කඩා වැටෙන අධ්‍යාපනයන් වලට නැවත පනපවන්න පුළුවන් කාලයක් විදිහට දුවා දරුවන්ට එකතු වෙනවා. ඒ වගේම තමයි ව්‍යාපාර ශේෂයන් තුළ විශාල වශයෙන් විනාශ වුණු ව්‍යාපාර ආර්ථිකයන් තමන්ට නැවත ගොඩනගන්න පුළුවන් කාලයක් විදිහටත් ඒ වගේම නැවත ආර්ථිකමය වෙනස් සැලසුම් කරා ගමන් කරමින් ඒවා තුලින් සාර්ථක ආර්ථික අභිවෘද්ධියක් නිර්මාණය කරන්න පුළුවන් කාලයක් විදිහටත් ඔබට පරිසරය හැදීම නොරහසක්. ඒ නිසා ඔන්න සතුට හා ප්‍රීතිමත් විදිහට අනිවාර්යයෙන්ම මිථුන ලග්න හිමියන්ට පරිසරය දිනා ගන්න පුළුවන් බව මේ තුල මැනවින් සඳහන් වෙනවා. ඔබේ ජය අංකයේ බවට පත් වෙන්නේ අංක 2. ඔබේ සුබ වර්ණයේ බවට පත් වෙන්නේ රෝස වර්ණය. ඊට අමතරව ගත්තම ඔබට යම් ආකාරයකින් ඔබේ යම් සුබ කටයුත්තකට සුබ දිනයක් භාවිතා කරන වඩාත් සුබවාදී දිනේ බවට පත් වෙන්නේ බදාදා දිනය.
ඊට අමතරව විශේෂයෙන්ම ඔබට යම් ආකාරයකින් මේ පවතින බාධා පීඩා තවදුරටත් වරිණ ඉස්මතු වන්නේ නම් 2026 දී ඔබ වසරකට දෙවතාවක් වසරට දෙපාරක් අනිවාර්යයෙන්ම ඔබේ අතින් ඔබේ වයසට පහන් ආලෝක පූජාවක් සිදු කරන ඔබ කැමැති පූජනීය ස්ථානයකදී එහෙමත් නැතිනම් ඔබ කැමැති පූජනීය ස්ථානයකදී කුරුළු ජෝඩුවක් නිදහස් කරන්න. ඒ වගේම තමයි ඔබේ සියලු බලාපොරොත්තු පැතුම් මැනවින් ඉටු වේවා කියන අදිෂ්ඨානයෙන් භික්ෂුන් වහන්සේ නමකට නිර්මාංශ ව්‍යංජන සහිත දාන වේලක් පූජා කරන්න අමතක කරන්න එපා. මේ සියල්ල ඒ ආකාරයෙන් සිදු කළ යුතුයි. විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ මහත්මයා. ඊළඟට අපි කතා කරමු කටක ලග්නය පිළිබඳව. ඒක ටිකක් වෙනස් කටක ලග්නය කියන්නේ ඉතින් පහුගිය කාලේ කොහොමත් කුණාටුවක් ඊටාම දැඩිබ්බා පීඩනයක් වර මකර සහ කුම්භයට සෙන්සුරු පැමිණීමෙන් සිද්ධ වුණේ මිථුන සහ කටකයට අෂ්ටමේ රාෂ්ටක ලග්නේ රාෂ්ටක මකර සහ කුම්භයට ගමන කරන කටක ලග්නය අපි බෙදා වෙන් කරොත් පැහැදිලිවම පෙනෙන කටක ලග්නය ජීවිතයේ අනේක විද බාධක බොහොම පීඩා අපි කතාවල තියෙන ගහන තියෙන හැන ටික ඔක්කොම ගැහුවා කියලා. ඒ වගේ කතාවක් ඉතින් සිද්ධ වෙමින් ගමන් කරපු රාශිය තමයි කටක රාශියයි. ජීවිතේ ඔය කතාව ඇහුවොත් ඔය බොහෝ දෙනෙක් කමෙන්ට් කරාවේ ওই තත්ත්වය ගැන. ඒක ඇත්ත ධර්මතාව තමයි එතෙන්දී අෂ්ටමේ රාශියකින් තා ප්‍රබල දෙයක්. ඔක අප මහා බෝසත්න් වහන්සේ කටක ලග්නේ ඉපදෙලා උන්වහන්සේට අෂ්ටමේ රාශියක ලබන කල්හිදී අවුරුදු 14 මාට වැඩි කාලයක් උන්වහන්සේ බොහෝ සෙන් දුක්බර කාලයක් ගෙවනවා. ඒක බෞද්ධ බුදුන් වහන්සේ නමකට නම් ලෝකයේ අවසන් භවයේ ගත කරනකට ඒක ඉතා දිගු කාලයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. නමුත් මේක අපේ අවසන් භවයේ නෙමෙයිනේ. ඒ නිසා අපිට ඉතින් මේක බලපාන උපරිම වසර 5 මාර්ග කාලයක්. එහෙන් බලද්දී ඔය 2021 22 22 23 24 25 කියන කාලය දක්වා ඒක ඇවිල්ලා 26 දී මුළුමනින්ම අවසන් කරන බාධා කාලය. ඒක අප්‍රේල් මැයි මාසේ 6-7 වෙනකොට සාමාන්‍ය පොදුවේ ගතත් මධ්‍යගත කාලයේ 2026 දී ඉතා සුබවාදී විදිහට පරිසරය හැදිලා තියෙනවා. ඒක අනිවාර්ය කාරණයක්. ජීවිතය අලුතෙන් දලුලා වැඩෙන, අලුතෙන් ප්‍රබෝධයටපත් වෙන, තමන්ගේ සිහින අරමුණු රැසක් ඉටු කරගන්න ශක්තිමත් කාලයක් විදිහටයි ඒ පද්ධතිය අනාගතයට එකතු වෙන්නේ. ඒ නිසා මේක වටිනා කියන කාලයක් විදිහට ඒ පරිසරය අනාගතයට එකතු වෙනවා. ඒ වගේම අපි දකින තවත් වැදගත් සුවිශේෂී කාරණයක් තමයි කටක ලග්න හිමියෝ ඔබේ සෞඛ්‍ය තත්ත්වය අතර පහුගිය කාලයේදී බෙල්ල උරහිස් වල කැක්කුම් සාපීඩා හිස බරගතික ස්වභාවයන් ඊට අමතරව ගත්තම ආමාශයගත පුරෝදාන ස්වභාවයන් වගේම දන හිස ආශ්‍රයෙන් කැක්කුම් සාපීඩා වල ඉඟි ලැබෙන්න ගත්තා. ඒ රෝග ලක්ෂණ තියෙන ඒ අහිතකර ඒ ග්‍රහ පිහිටීම වල තියෙන බලපෑම් අඩු වෙන කාලයක් විදිහට පරිසර පද්ධතිය එකතු වෙනවා. ඒ වගේම තමයි 2026 වසරේදී ඔබේ සෞඛ්‍ය තත්ත්වය අතර විශේෂම වාපිත් සෙම් අතර සෙම් හා පිත කෝපියම් වරිණවර මතු කරනකොට ඒක අඩු කරගන්න ඔබ සීතල අධි කරුණු වැලකී සිටීමේ වසරක් බවටපත් කරගන්න විශේෂයෙන්ම 2026 වසර කියන වසර. ඒ වගේම තමයි ඔබේ නෑදෑකම් හිතවත්කම් ලෙන්ගතුකම් ඥාතීත්වයන් මැද නම් කටයුතු කරන්න එපා. ඔබ ජීවිතේ ගොඩක් පාඩම් ඉගෙන ගත්ත 2021 22 23 දී කාට කළත් ඇති වැඩකුත් නැති හොඳකුත් නැහැ කියන සංකල්පෙත් එක්ක. ඒ නිසා ඒවා ජීවිතේ හොඳ මතක සටහන් කටක ලග්න හිමියන්. ඒ වගේම අධ්‍යාපන දුවදරුවන්ට ජීවිතේ මතක දාන ශක්තිය එකතු වෙනවා වගේම මේ වසර කියලා කියන අපි දන්න මේ ගුරු වෙනස් වීමකුත් පවතින කාලය. ගුරු ග්‍රහයාගේ චලිත වේගය වෙනස් වෙන වසරක්. ඒ නිසා 2026 වසරේදී Tamanට ලැබීම් පැත්ත වැඩි, උරුමයන් ලැබීම්, දේපලවත්කම් ලැබීම්, ඊට අමතරව ගත්තම නොසිතූ ධන වාසනා ලැබීම වගේ අවස්ථා කටක ලග්න හිමියන්ට උදා වෙන කාලයක්. ඔබ විශේෂයෙන් මැණික් පතල් ආශ්‍රය රැකියා වෘත්තීන් කරන කෙනෙක් නම් ඔවුන් ලැබීම් ඇත්තම ඉතා ඉහළට ගමන. ඒ වගේම තමයි අපි පොළොව හා සම්බන්ධ අපි භූගත දේවල් සම්බන්ධයෙන් හෝ ඇග්‍රිකල්චර් කෘෂිකර්මාන්ත දේවල් සම්බන්ධයෙන් කරන කටයුතු කරන අයත් බොහෝ සෙන් සුන්දර කාලයක් විදිහටයි ඒ පරිසර පද්ධතිය දැන්ට එකතු වෙන්නේ. ඒ නිසා ඒක වටිනා කියන කාලයක් විදිහට ඒ පරිසරය අනාගතයට එකතු වෙනවා. ඒ නිසා කටක ලග්න හිමියන්ගේ හොඳ කාලයක්. ඔය ඉතින් එතන 2026 වසර කියන්නේ ජීවිතේ හොඳ සැලසුම් ප්‍රකාරව ගොඩනගෙන්න ශක්තිමත් වසරක් බවට පත් වෙනවා. අපි මේක තවත් දුරට තීව්‍ර කරගන්න ඒ වාසනාව බලයේ ශක්තිය උදා කරගන්න පින්කමක් විදියට අනිවාර්යයෙන්ම මෙන්න මේ පින්කම කරන්න. ඔබ වයසට නෙළුම් මල් පූජාවක් කරන්න බෝධීන් වහන්සේ නමකට. ඒ වගේම ඔබ කැමති පූජනීය ස්ථානයකට. ඊට අමතරව ඔබට පුළුවන් නම් අනිවාර්යෙන් යාචක කෙනෙකුට ඖෂධ ටිකක් හරි නිර්මාංශ දාන වේලක් කරලා ලබා දෙන්න. එළවලු පළතුරු කැවිලි දාන වර්ග ඕන දෙයක් ලබා දෙන්න. ඊට අමතරව ඔබ කැමති නම් අනිවාර්යෙන්ම ඔබට පුළුවන් කුරුළු ජෝඩුවක් බෝධීන් වහන්සේ කෙනෙක් ළඟ නිදහස් කරන්න. ඊට අමතරව ඔබ වෙනුවෙන් ගෙදර කෙනෙක් විසින් හරි කමන්නේ ඔබ අනිවාර්යයෙන් මෙන්න මේ පින්කම සිද්ධ කරන්නට ඕනේ. ඒ තමයි අනිවාර්යෙන් විෂ්ණු දේව රාජෝත්තමයන් වහන්සේ නිල් පැහැති මල් වලින් මල් මාලයක් පූජා කරනවා. ඔබේ ජය වර්ණේ බාරපත් වෙන්නේ යම් විදියකින් ලා නිල් පැහැය. ඊට අමතරව ගත්තාම ඔබේ යම් ආකාරයෙන් සුබ සංඛ්‍යාවක් ඔබ අංක විද්‍යාව භාවිතා කරන කෙනෙක් නම් ඒ සඳහා වඩාත් යෝග්‍යතම අංකය බාරපත් වෙන අංක 6. ඔබ සුබ දිනයක් භාවිතා කරන සඳුදා දිනය ඔබට විශේෂයෙන් සුබවාදී දිනයක් බාරපත් වෙන නිසා කටක ලග්න හිමියන්ට 2026 වසර කියන්නේ ජීවිතයේ සැනසුම් සුසුම් හෙලන්න පුළුවන් වසරක් බවට පත් වෙනවා නොඅනුමානයි. ඒ වගේම සිංහ ලග්නය කියද්දි ටිකක් දැඩි බවක් දැනෙනවා. මොන වගේ වෙයිද කියලා 2026 බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ට ඔන්න දැනගන්න අවස්ථාවක් තියෙනවා. අනිවාර්යයෙන්ම සිංහ ලග්නය කිව්වහම දැඩි බවක් වගේ අපි නිහඬ බවක් තියෙනවා. මොකද නිහඬ අය තමයි බොහෝ ගැඹුරු. ඒ නිසා සිංහ ලග්නයක තියෙන බව නිහඬ සැර බවක් තියෙන රාශියක්. ඒ නිසා තමයි සිංහයා හැමතිස්සෙම ඉතින් ගර්ජනා කර කර ඉන්නේ නැහැ. ඒ නිසා ඉතින් සිංහ ලග්නයක අයගේ විශේෂත්වයක් තමයි නිහඬ සහ නමුත් අතුලාන්තයෙන් වේගවත් බවක් තියෙන අය. ඉතින් අපි දන්නවා සිංහ ලග්න හිමියන්ට නම් පොදුවේ ගත්තම වර්තමානයේ තියෙන්නේ පැහැදිලිවම තාම ගත කරමින් තියෙන්නේ
අෂ්ටමේ රාෂ්ටකයක්. මේ රාෂ්ටකයේ 2027 වසර දක්වා කොහොමද තියෙනවා. ඒ දෙක පොදු ධර්මතාවයක්. මේ රාෂ්ටකයේ තුරදී තමන්ගේ උත්පත්ති අනුව උස්පහත් බවක් තියෙන තමන්ට හරියන පැති, වැරදින පැති, අනතුරු බාධක පීඩා එන හැටි විශේෂයෙන්ම 2026 වසර කියලා කියන්නේ සිංහල ලග්නහිමියන්ට මෙන්න මේ මාසයන් මාර්තු, ජූලි, නොවැම්බර් වගේ මාසයන් වලදී විවිධ අනතුරු සහ බාධා පවතින බවත් විශ්ව ධර්මයේ සඳහන් වෙනවා. නිසා අපි බොහොම පරිස්සම් වෙන කාලයේදී විශේෂයෙන්ම අනාරක්ෂිත රිය ගමන් වලදී සාවධානම් සහිත ස්ථාන සාවධානම් සහිත පුද්ගලයසුරේදී ආරක්ෂා වීම අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඊට අමතරව සිංහල ලග්නහිමියන් ජීවිතයේ වෙනදාට වඩා වේගවත්, ජව සම්පන්න වගේ බුද්ධිමත්ව හා ඥානාන්විතව කටයුතු කරන කාලයක්. අභියෝගතා රසක් මැදි තමන්ට ජීවිතය දිනා ගන්න තියෙන කාලයක් බවට සිංහල ලග්නහිමියන්ට පත් වෙනවා. මොකද අෂ්ටමේ රාශියක බද්ධ වෙලා තමයි ඔවුන්ට ජීවිතයේ සැලසුම් ගැට ගසන්න වෙන්නේ. නිසා මෙතනදී හැරලා බලද්දී 2027 වසරේදී ඔබ විජයග්‍රාහී කෙනෙක්. ඒ නිසා අවශ්‍ය වෙන්නේ මේ සැලසුම් ටික දිනා ගන්න පරිසරය හදද්දී කිසි දෙයක් හෙටට පස්සට කල් දාන්න එපා. අද කළ යුතු අදම කරන්න. ඒක සිංහල ලග්නහිමියන් මේ වසරේ අනිවාර්යෙන් පුරුදු වෙන්න ඕනේ දෙයක්. ඒ වගේම තමයි ඔබේ සෞඛ්‍ය තත්ත්වයට ඔබ විශේෂයෙන් තෙල් ප්‍රමාණය ඉක්මව ආහාර වල ගන්න එපා. මොකද ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිත වෙනස් වීම නිසා උරහිස්වල බාහුවල පිට ප්‍රදේශයේ පප් ප්‍රදේශයේ දැවිල්ල හා රෝග ලක්ෂණ හට ගන්න තියෙන අවස්ථාව ගෙනෙන්න. නිසා පුළුවන් තරම් තෙලෙන් බදින ආහාර ඔබ කොච්චර කැමති වුණත් අඩුවෙන් කන්න පුරුදු වෙන්න. ඊට අමතරව ඔබට සිංහල ලග්නහිමිය ඔබට අධ්‍යාපන ලැබෙන හා සීමාව තුළදී වේගයෙන් මතකයේ හා ධාරණ ශක්තිය අතර වෙනස්කම් ඇති කරන නිසා ඔබ විශේෂයෙන්ම අධ්‍යාපන ලබන කලින් පුළුවන් විනාඩි 5ක් හෝ 10ක් පමණ ශ්වසන අභ්‍යාසගත ආනාපාන සතියෙන් භාවනාව වඩවලා අධ්‍යාපනය යොමු වෙන්න. ඒක ඔබේ ඉහළ සාර්ථකත්වයකට හේතු වෙන බව අනිවාර්යයි. ඒ නිසාම ඔබ වෙනි භාවනා යෝග කෙරෙහි යොමු වෙන්නේ නම් ඔබේ මානසික ඒකාග්‍රතාවය, ජවයේ ශක්තිය වගේම ඔබ දකින හීන දුෂ්ට කාලයකදී, අපේ දුර්වල කාලයකදී උනත් ඔබට දිනන්න පුළුවන් බව පේනවා. මොකද මේ අෂ්ටමේ රාෂ්ට්‍ර යුගයක් ගත කරන සිංහල ලග්නහිමියන් නිසා අනිවාර්යයෙන්ම පුද පූජාමේ පින්කම් වශයෙන් ඔබේ සියලු බලාපොරොත්තු පැතුම් ඇදීමකින්, කල්ගතවීමකින්, බාධාවකින් මිද වැටීමෙන් තොර ඉටු කරගන්නට මෙන්න මේ පින්කම් ටික සිද්ධ කරන. ඒ අතරදී පාට මිශ්‍ර මල් වලින් හදපු වට ප්‍රමාණය අඩි 2ක්වත් තියෙන පිරිපුන් හද මල් මාලාටක් එකක් සත්පත්තිනි මෑණියන් වහන්සේ, විෂ්ණු දේදුන් වහන්සේ, කතරගම දේදුන් වහන්සේ, ගණ දේදුන් වහන්සේ, ගම්බහර දේදුන් වහන්සේ, සමන් දේදුන් වහන්සේ, ශිව දේදුන් වහන්සේ, ලක්ෂ්මී මෑණියන් වහන්සේ යන දිව්‍යරාජෝත්තමයන් වහන්සේලා වෙනුවෙන් ඒ මල් මාලාට පූජා කරනවා. ඊට අමතරව තවත් පුද පූජාමය පින්කමක් විදිහට යාචක අම්මා කෙනෙකුට ඇඳුමක් ලබා දෙන්න. ඊට අමතරව ඔබට පුළුවන් නම් කුරුළු ජෝඩුවක් නිදහස් කරන බෝධින් වහන්සේ කෙනෙක් අසල. ඊට අමතරව ඔබට සියලු දේ වඩා සාර්ථකව ඉටු වේවා කියන අදිෂ්ඨානයෙන් පුද පූජාමය පින්කමක් විදිහට පස්තෙල් පහන් 4ක් දල්වන්න බෝධින් වහන්සේ කෙනෙක් අසල. එනම් මේ සියලු පින්කම් ටික ආකාරයෙන් ඉෂ්ට කරන්න මේ තියෙන අෂ්ටමේ රාෂ්ට්‍රකේ බාධක සිංහල ලග්නහිමියන්ගෙන් දුරු වීම පිණිස. ඒ වගේම තමයි ඔබේ සුබ දිනය බවට පත් වෙන්නේ ඉරිදා දිනය. සුබ අංක බවට පත් වෙන්නේ ඔබේ සුබ අංකයන් බවට පත් වෙන්නේ අංක 5. ඒ වගේම තමයි ඔබ රක්ත වර්ණය ඔබේ සුබ වර්ණය බවට පත් වෙනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නය කියන්නේ මම හිතන්නේ මේ ගැහණු අපිටත් බලපාන ලග්නයක්. ඇත්තටම මේක අර ගැහණු පිරිමි කියලා වෙනසක් නැතුව බලපාන ලග්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නමේ තේරුමත් එක්ක බැඳිච්ච ලග්නයත් එක්ක ගැළපෙන මොකක් හරි දෙයක් තියෙනව නේද? කන්‍යා රාශිය කියන්නේ සාමාන්‍යයෙන් අපි කන්‍යා රාශිය තුළ කාන්තාවගේ ස්වරූපයේ සහ ආකර්ෂණ දෙව්දුවක් ඉන්න මට්ටමෙන් තමයි අපි අදහස් කරන ජ්‍යොතිෂ විග්‍රහයේදී. නමුත් කන්‍යා ලග්නේ කන්‍යායට විතරක් කියන්නේ කාන්තාවන්ට විතරක් නෙමෙයි. කන්‍යා ලග්නේ ලෝකේ ප්‍රබල නායකයෝ පරිපාලකයෝ නායකද වෙන. මොකද මේ රාශි 12 තුළ තියෙන සීමාවකේ සටහනක් තමයි කන්‍යා රාශිය තුළ පෙන්වන්නේ. ඒක තාරකා සිත්තමක්. ඒ නිසා මේක අර අපි කන්‍යාවයන්ට විතරක් නැත්නම් කන්‍යා ලග්නයෙන් කාන්තාවන් විතරක් ඉස්මතු කරනකොට ඒක වැරදි කාරණයක් වෙනවා. නිසා කන්‍යා ලග්නය කියලා කියනකොට අපි විශේෂයෙන්ම කන්‍යා ලග්නයෙන් තමන්ගේ ස්වරූපය, පෞරුෂය, නායකත්වය සහ වගේම සමාජය ආකර්ෂණය කර ගැනීම හොඳ හැකියාවක් තියෙන චරිත ගැනත් අපි සමාජය තුළ ලෝකයේ තුළ දකිනවා. ඒ වගේම 2026 වර්ෂය තුළ කන්‍යා ලග්නය මොන වගේ බලපායිද? කන්‍යා ලග්නයේ උපන් අයට විශේෂයෙන් වෙන්නේ පහුගිය කාලයට සාපේක්ෂව ඇත්තටම උන්ට හොඳ වසරක් වෙනවා. 2026 වසරේදී විදේශ ගමන්, සංචාර, ඒ අවස්ථා ඒ දොරගුල් විවරණ වසරක් වෙනවා. ඔබ ජීවිතයේ අධ්‍යාපන දුවදරුවෙක් නම් ඔබ විදේශ රටක අධ්‍යාපනය යන්න කාලයක් තිස්සේ පෙරම් පිරුවා නම් ඒ අවස්ථාව උදා වෙන වසරක් වෙනවා. ඊට අමතරව කන්‍යා ලග්නයේ උපන් ඔබට පැහැදිලිවම විවාහය, ප්‍රේමය, බැඳීම් සංකල්ප අතරදී ඒ ලැබීම් මට්ටමත් ඉහළ යනවා. ඔබේ ආදරණීයත්වය හමුවීම, ඒවා සහ සම්බන්ධ වීම, ඒ වගේම තමයි දරුවන් සහ දරුපල නිර්මාණය වෙන වසරක් බවට ඉතා උද්‍යෝගිමත් වසරක් තමයි කන්‍යා ලග්න හිමියන්ට උදා වෙන්නේ. ඒ අතරදී කන්‍යා ලග්න හිමියන් අමතක කරන්න එපා සෞඛ්‍ය තත්ත්වය නම් පරිසම් කරගන්න. මොකද රුධිරාශිත වහනයන් වගේ ලක්ෂණ වගේම ඊට අමතරව ගත්තම කොන්ද දනහිස් ප්‍රදේශ ආශ්‍රයෙන් රෝග වලින් නම් පරිසම් වෙන්නට වෙනවා. මොකද කන්‍යා ලග්න හිමියන්ට විශේෂයෙන් මේ මධ්‍යගත කොටසේ විශේෂයෙන් 2026 වසරේදී ජූලි, අගෝස්තු, සැප්තැම්බර් වගේ මාසවලදී එයිම අනතුරු සහ බාධා කීපයක් තියෙනවා. එනිසා අපි අන්න එකෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි මෙතනදී වැදගත් වෙන තවත් දෙයක් තමයි
කන්‍යා ලග්න හිමි කෙනෙකුට අධ්‍යාපනයේට අනාගතයට අවශ්‍ය පරිසරයක් වගේම අලුතෙන් දෙයක් ඉගෙන ගන්න ජීවිතේ තමන් කරන විෂය පද්ධතිය වෙනස් කරමින් අලුත් අධ්‍යාපනික රාමුවකට යොමු වෙන්න හොඳ කාලයක් විදිහට 2026 වසර පුරාවට ඔබට අවස්ථාවක් තියෙනවා. නව ව්‍යාපාර හා ආර්ථික කරන කෙනෙක් නම් ඔබට අනිවාර්යෙන් ව්‍යාපාර කරන තුල අලුත් ව්‍යාපාර ආරම්භ කරන හොඳ වසරක් තමයි 2026 වසර කියන. ඔබ අනිවාර්යයෙන්ම ඇග්‍රිකල්චර් කෘෂිකර්මාන්ත සහ යාශිත භෝග එහෙම නැත්නම් විදේශ විනිමය උපයන රැකියාව වෘත්තීන් අතර කටයුතු කරන කෙනෙක් නම් පැහැදිලිව ඔබේ ඉහළ අනාගතයක් ඉහළ සාර්ථකත්වයක් ඒ තුළින් දකින්නට වාසනාව ලැබෙන බවත් කන්‍යා ලග්න හිමියන්ට කියන්නට ඕනේ. ඒක තාම උද්‍යෝගයෙන් කියන්න ඕනේ කාරණයක්. ඊට අමතරව ගත්තම කන්‍යා ලග්න හිමියන්ට තියෙන බාධක අනුතුරු සහ බාධා විදිහට ඒවා දුරු කර හරින්නට පින්කම් කරනකොට අනිවාර්යයෙන් මෙන්න මේ පින්කම ඊශ්වර දෙවරාජෝත්තමයන් වහන්සේට අනිවාර්යෙන් පූජා කරන රතු සහ කහ මිශ්‍රිත මලුලින් මල් මාලයක් ඔබ කිතුණු භක්තික කෙනෙක් නම් ඔබ දේවමෑණන් වහන්සේට අනිවාර්යයෙන්ම පූජා කරන සුදු සහ නිල් මිශ්‍ර මලුලින් මල් මාලයක් ඊට අමතරව ඔබ බෞද්ධ කෙනෙක් නම් ඔබට පුළුවන් බෞද්ධ සහ හින්දු මිශ්‍ර කෙනෙක් නම් ඔබට අනිවාර්යෙන් පුළුවන් මෙන්න මේ කියන පින්කම කරන්න. ඒ අතරදී ඔබට පුළුවන් නම් ගණදිව රාජ්‍යෝත්තමයන් වහන්සේගේ දේවාලයකට කිරි කලයක් රතු කහ මිශ්‍ර මල් මාලයක් පූජා කරලා ඔබේ ඉදිරි වැඩ කටයුතු හොඳින් සාර්ථක වේවා කියන අදිෂ්ඨානයෙන් ඒ කටයුතු ටික සිද්ධ කරන්න. ඊට අමතරව ඔබේ තියෙන සෞඛ්‍ය ගැටලු සහ අනුතුරු සහ බාධා සියල්ල මග හැරේවා කියන අදිෂ්ඨානයෙන් ඔබට පුළුවන් නම් වනවාසී බොහෝ පිණ්ඩපාත වලින් එක භික්ෂුන් වහන්සේ නමකට දානේ වළඳින්න පුළුවන් ආකාරයක පළතුරු සහිත පාත්‍රයක් පූජා කරන්න අමතක කරන්න එපා. කන්‍යා ලග්න හිමියන් සුබ වර්ණයේ බවට පත් වෙන්නේ රෝස වර්ණය, සුබ අංකයේ බවට පත් වෙන්නේ අංක 4, ඊටම සුබ දිනයන් බවට පත් වෙන්නේ සෙනසුරාදා දින. ඒ නිසා ඔබ කැමති ආකාරයට ඔය කියන සටහන් ටික උපයෝගී කරගෙන ඔබට වසර 2026 වසර ඔබේ වැඩ කටයුතු බොහොම සෙන් සාර්ථක කරන අඩිතාලම සැලසුම් කරන්න පුළුවන් 2026 වසර පුරා. ඒ වගේම තුලා ලග්න කියන්නේ වෙලාවකට ලාංඡනයේ දැක්කම තුලා ලග්නේ මට හිතෙනවා සම්බරතාවයක් තියෙනවා කියලා. එහෙමද ඇත්තටම? ඔව් තුලා ලග්නය කියලා කියනකොට අපි දන්නවා මේ සමබරතාවය සහ තුලාවක් කියන අපි සමබර වීමක් සමතුලිත වීමක් සම්බන්ධයෙන් කතා කරනවා. තුලා ලග්නය ගොඩාක් ලාට ජීවිතේ ගත කරන්නේ සමතුලිත භාවයකින්. මොකද වුන් බොහෝ සෙන් ප්‍රශ්න ගැටලු උනත් ඒක මධ්‍යස්ථ වශයෙන් තේරුම් අරගෙන කලකිරීම සිත්යවල තේරුම් අරගෙන ජීවිතේ විටකේ පීඩාව Taman සතු රඳවාගෙන ඒක දරාගෙන ගමන් කරන පුරුදු වෙන අය. නිසා සාමාන්‍යයෙන් ගත්තම තුලා ලග්න හිමියන්ගේ ස්වરૂපය අන්න ඒ වගේ ස්වરૂපයක්. ඒත් එක්කම අපි දැනගමු තුලා ලග්නේ කොහොමද 2026 වසරේට බලපාන්නේ කියලා. තුලා ලග්නේ උපන්න ඔබට 2026 වසර කියන්නේ පහුගිය කාලේ ඉතින් ඉගෙනගත්ත දේවල් අතර බොහොම කලකිරිච්ච කාලයක් ගෙවුවේ. ඒ වගේම තමයි ජීවිතේ බැඳීම් අතරත් එපා වීම, සිත්යවුල්, කලකිරීම, කනස්සරුදායක තත්වයන් වගේම ඊට අමතරව ගත්තාම පහුගිය කාලේ නැත්තම් නෑදෑකම්, හිතවත්කම්, යහළුකම් නම් එපාම කරපු කාලයක් වුණා. ඒ කාලෙන් දැන් ටික ටික මෙදෙවමින් Taman ජීවිතේ තමන්ව ගොඩනගන සහ තමන්ව අනාගතය දකින තමන්ගේ ආකර්ෂණය, තමන්ගේ ජීවණය, තමන්ගේ අනාගතයේ සැලසුම් වල ආරම්භය සහ මුල් පුරන කාලයක් වෙනවා. දැන් 2025 වසරේදී තෝන් මාර්තු අප්‍රේල් වගේ කාලවලදී මේ දැන් ගත කරන් ආපු වසර 2025 වසරේත් මාර්තු අප්‍රේල් වගේ කාලවලදී සැලසුම් කරා උන් නැවත අලුත් දෙයක්, අලුත් ආර්ථිකයක්, අලුත් සැලසුම් වල දෙයක් කරන තමන්ගේ වේගය වැඩි කරන්න. නමුත් ඒක හිතන තරම් වේගවත් බවක් ලැබුණේ නැහැ. නමුත් 2026 වසර කියලා කියන්නේ පෙබරවාරි මාර්තු වෙනකොට පරිසරය අලුත් වෙනවා. ඊට අමතරව ගත්තම හොඳ අවස්ථා ගොඩක් 2026 දී තුලා ලග්න හිමියන්ට උදා වෙනවා. ඒ සම්පූර්ණයෙන්ම අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් තා වේගවත් කාලයක ආරම්භය. ඒ නිසා විදේශ ගමන් සංචාර අවස්ථා තමන්ගේ දැකපු හීන ඉලක්ක සහ තමන්ගේ ආකර්ෂණය වැඩි වෙන කාලයක් විදිහට තමන් සමාජයේ කැපී පෙනෙන කාලයක් විදිහට තමන්ට බෙහෙවින් ඉහළ ආර්ථිකයක් ලැබෙන කාලයක් විදිහට පරිසර නැති නෑදෑයා ගෙදරට එන කාලයක් තමයි ඔන්න තුලා ලග්න හිමියන්ට තියෙන නිසා සමහර දුරස්ත නෑදෑ ඥාති බැඳීම් නම් ආයෙ ලං කරගන්න එපා. මොකද එහෙම වුණොත් ආපහු 2029 දී වැටෙනවා වැටිල්ලක් ආයෙ ගොඩනගන්න බැරි වෙන නිසා ඒක තේරුම් අරගෙන බුද්ධිමත්ව අනාගතයේ සැලසුම් කරන විශේෂයෙන්ම තුලා ලග්න හිමියෝ ඔබ අනුන්ගේ ප්‍රශ්න අනුන්ගේ මගේ ප්‍රශ්න මගේ කියන සංකල්පයක් තේරුම් අරගෙන තුලා ලග්න හිමියන් ගත කළ යුතුමයි. මොකද කිසි කෙනෙකුගේ පුද්ගලික ප්‍රශ්න වල මැදිහත් නොවේ. මොකද නැත්නම් අවසානයේ පෙරලා තමන්ගේ දිශාවට තමයි චෝදනා ගැටලු පීඩා එල්ල වෙන්නේ. නිසා අපි එවෙන් පරිස්සම් වෙනට අවබෝධය තියාගන්න. සෞඛ්‍ය තත්ත්වය අතර දුර්වල මට්ටමින් පහුගිය කාලේ සෞඛ්‍ය තත්ත්වය කළමනාකරණය කරපු අය 2025න් පස්සේ ටික ටික වෙනස් වෙලා ආවිල්ලා 26 වසරේදී ඔය තුලා ලග්නයයි බොහොම බුද්ධිමත්ව සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගන්නවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම පහුගිය කාලේ තිබ්බ කලකිරීම, සිත්යවල් බැඳීම අතර දුරස්ස බව සහ ඒපාවින් භාවය වෙනස් වෙමින් අලුත් පරිසර පද්ධතියක් හැදෙන කාලයක් වෙනවා. නිසා ඔවුන්ගේ විශේෂයෙන්ම තුලා ලග්න හිමියන්ගේ ජීවිතයේ අත්දැකීම් මැද ලියවෙන වසරක් විදිහට තමයි 2026 වසර සමන්විත වෙන්නේ. නිසාම පුද පූජාමය පින්කම් කරලා තමන් අපේක්ෂිත අරමුණු ඉලක්ක ඉටුවීමටත් බාධක සානතුරේදත් ඒවා දුරු වෙනටත් තුලා ලග්න හිමියා ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තමයි ඔබේ වයසට පහන ආලෝක පූජාවක් බෝධීන් වහන්සේ කෙනෙක් ළඟ දල්වන්න. ඔබ පුන් පොහේ දවසක දිර බැස්සට පස්සේ අනිවාර්යයෙන්ම ඔබේ අතින් වැටකේ මලක් බෝධීන් වහන්සේ නමකට පූජා කරන්න. ඊට අමතරව ඔබට පුළුවන් නම් මුතු කුඩයක් හරි බුද්ධ පූජාව සන සලුවක් හරි පූජා කරන විහාරස්ථානයකට ඔබේ ආලංකාරත්වය ආකර්ෂණය සහ සමාජයේ ඉහළ බලයක් ලැබේවා කියන අදිෂ්ඨානයෙන් ඒ පින්කම් ටික සිද්ධ කරන්න. ඊට අමතරව විශේෂයෙන් ඔබේ ජය අංකයේ බවට පත්
වෙන්නේ අංක 2. ඒ වගේම තමයි ඔබේ සුබ වර්ණය බවට පත් වෙන්නේ නිල් පැහැය. ඒ වගේම තමයි ඔබ සුබ දිනයක් භාවිතා කරන සුබවාදී කටයුත්තක රේසනා වඩාත්ම යෝග්‍යත කාලය බවට බ්‍රහස්පතින්දා දිනය ඔබට සමන්විත වෙනවා. නිසා ඒ දවසේදී ඔබේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. දැන් මේ විදිහට ඔබේ ජීවිතය කළමනාකරණය කරගත්තු 2026 වසර ඔබ අනාගතයේ ඉතා හොඳ පියවරක් තබන කෙනෙක් බවට පත් වෙනවා. විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ මහත්මයා. ඊළඟට අපි කතා කරමු වෘශ්චික ලග්නය පිළිබඳව. වෘශ්චික ලග්නය අර කතාවල තියෙන ගෝනුස්සනේ. ඉතින් ඔය ගෝනුස්සාගේ හැඩයේ තියෙන ගෝනුස්සගේ පැහැයේ තියෙන ගෝනුස්සගේ අවකාශයේදී ග්‍රහණය කර ගැනීම ලක්ෂණ ඇති ගෝනුස්සගේ ඒ අවකාශයෙන් රාශිය. පෞද්ගලික කාලයේ වෘශ්චික ලග්නයට තිබෙන ලොකුම අභියෝගය තමයි සෞඛ්‍ය තත්ත්වය අතර වෙනස්කම්. ශරීරයේ උර හිස්වල බාහුවල කැක්කුම්, පප් ප්‍රදේශයේ දැවිල්ල වගේ ස්වභාවයන්, ආමාශක උෂ්ණත වෙනස් වීම සහ දන හිස් ප්‍රදේශ ආශ්‍රයෙන් කැක්කුමක රෝග ලක්ෂණ. ජීවිතේ සැලසුම් කරන යමක් ගමන් කරමින් යනකොට දිය රැල්ලක්සේ උස් පහත් වෙන්න පටන් ගන්නවා ජීවිතයේ සහ ආර්ථික සැලසුම්. තමන් අපේක්ෂා කරන වේගය අපේක්ෂා කරන කටයුතු දිය රැල්ලක්සේ. විටක හොඳයි විටක ප්‍රශ්න. විටක හොඳයි විටක ප්‍රශ්න. මේ වගේ මට්ටමේ වසර 4මාරක් වෘශ්චික ලග්නය ගෙවුවා. ඒ කාලය අවසන් කරමින් 2025 වසර අගභාගයේ සිටින් පරිසරය වෙනස් වෙලා. නමුත් 26 වසරේ අලුත් වසර උදාවත් එක්ක වෘශ්චික ලග්න හිමියන්ගේ ප්‍රබෝධමත් කාලය ආරම්භ වෙනවා. ඒ හරියටම අප්‍රේල් 2කින් පස්සේ පරිසරයත් එක්ක. අන්න එතන සිට එළඹෙන යුගය අනාගතයට විශේෂයෙන්ම 2026 වසර පුරාට වෘශ්චික ලග්නයට ඒතර යහපත් කාලයක් වෙනවා. ඒ වගේම තමයි ඔබේ සෞඛ්‍ය තත්වය යථා තත්ත්වයට පත් වෙන ඔබ ව්‍යායාම කරේ හොඳ යොමු වෙන මනසක් ඇති වෙන සහ ඔබ බුද්ධි ගෝචරව කටයුතු කරන කාලයක් තමයි වෘශ්චික ලග්න හිමියන්ට උදා වෙන්නේ. ඔබේ ආදරයේ ප්‍රේමය ඔබට හමු වීම, දරුවන් හා දරුපල නිර්මාණය වීම වැනි ලක්ෂණ ඔබට ඉතා හොඳින් ලැබෙන්නට පටන් ගන්නවා. ඒක වටිනා කියන කාලයක්. ඒ වගේම තමයි ඔබට ජීවිතේ ප්‍රමාදගත විවාහයක් තිබ්බ කෙනෙක් නම් ඔබේ විවාහය සාර්ථක වෙනවා. ඒ වගේම තමයි ඔබට නව හිමිකරු හිමිකාරීත්වය ලැබෙන කාලයක් බවට පත් වෙනවා. ජීවිතයේ ප්‍රශ්න ගැටලු හැල හැප්පීම් මැද තිබූ බැඳීම් වලට අස්වැසිල්ලක් ඇති වෙන කාලයක් විතරත් විශේෂම වෘශ්චික ලග්න හිමියන්ට උදාව යහපත් වෙනවා. ඒ වගේම තමයි ඔබ අධ්‍යාපන දුවදරු කෙනෙක් නම් ඔබේ අධ්‍යාපනයේ ලකුණු සාමාර්ථයන් ඉහළට ගමන් කරන කාලයක් වෙනවා. ඒ වගේම තමයි වෙන වර්ෂයන්ට වඩා 2026 27 කියන වර්ෂයෙන් දක්වාම මේ වෘශ්චික ලග්නයන්ට යහපත් වූ කාලයක් විදිහට පරිසරයක තියෙන යහපතක්. ඒ වගේම අපි දන්නවා ඔවුන්ට තියෙන බාධක වෘශ්චික ලග්න හිමියන්ට තියෙන බාධක පීඩාව හිතුවත් ඒ කරදර බලපෑම් අවම කරගන්නට පින්කම් කරද්දී අනිවාර්යයෙන්ම කතරගම දෙන්නාසේ අඩවියට ගිහිල්ලා හරි කිරිවෙර සෑදුන්නාසේට කිරිබත් පාත්‍ර දෙකක් පූජා කරන්න. ඒ වගේම තමයි ඔබ වෙනුවෙන් යම් කෙනෙක් නැත්නම් එළඟ තෙල් පහන් 4ක් බෝධින් වහන්සේ කෙනෙක් අසල දල්වන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒකෙන් ඔබට විශාල ආශිර්වාදයක් විශ්වයෙන් පෙරලා ලැබෙනවා. ඒ වගේම ඔබ අතින්ම පුළුවන් බුද්ධ පූජා වසන සලුවක් හරි භාජන කීපයක් හරි පූජා කරන බුද්ධ පූජා වඩාමන සුදුසු භාජන කීපයක් විහාරස්ථානයකට පූජා කරන. ඒ ඔබේ සියලු බලාපොරොත්තු පැතුම් මිටුවා කියන අදිෂ්ඨානය. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබේ ජය වර්ණය බවට පත් වෙන්නේ රතු පැහැය. ඒ වගේම තමයි ඔබට සුබ සංඛ්‍යාව අංක විද්‍යාත්මක ඔබ සුබ සංඛ්‍යාවක ඔබේ සුබ කටයුතු භාවිතා කරන්නේ නම් ඒ සඳහා වඩාත්ම යෝග්‍යම සංඛ්‍යාව බවට පත් වෙන්නේ අංක 7. ඊට අමතරව ඔබේ සුබ දිනය බවට පත් වෙන්නේ අඟහරුවාදා දිනය. ඊළඟට අපි කතා කරමු ධනු කියන ලග්නය ගැන. ධනු කිව්වම ඇත්තටම ධනු ලග්නයේ ලාංඡනයත් එක්ක මට පොඩි මෙහෙම මැවීමකුත් තියෙනවා මේ දඩයක්කාරගේ ස්වරූපයක්. ඔරයන් අපි පොඩි කාලේ අහලා තියෙනවා අපේ තාරකා විද්‍යා පාඩම පළමු පාඩම. ඉතින් මම 10 වසරේදී ලැබෙන්නේ 9 හෝ 10 වසරේදී. ඉතින් ධනු රාශිය කියලා කියනකොට අපි දන්නවා මේ ග්‍රහණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ සටන් කායින් බවක් තියෙන තමන්ගේ අරමුණු දිසා ඉලක්කයකට ගමන් කරන රාශියක් තමයි ධනු රාශිය. උපදින අය ගොඩක් වෙලා නිර්මාණය ඉතා සියුම්ම තමන්ගේ අරමුණට ගමන් කරන අය. ඒ වගේම අපි දැනගමු ධනු ලග්නය කොහොමද 2026 වර්ෂයේ ඔබට බලපාන විදිය ගැන. 2026 වසර ධනු ලග්න හිමියන්ට බලපාන රටාව දිහා බැලුවොත් අපි දකින වැදගත්ම කාරණය තමයි ධනු ලග්න හිමියන්ට ජීවිතේ මුහුණ දෙය හැකි දෙවෙනි කොටසේ රාෂ්ට්‍ර කොටසත් ගෙවා අවසන් කරපු අලුත් වසරක් වෙනවා. මොකද මේ දෙවෙනි කොටසේ රාෂ්ට්‍ර කියන්නේ ආසන්නගත යුගය කියන්නේ ඒ රාෂ්ට්‍රක වලින් වරින් වර සමන්විත වුණා. එතෙන්දී 2021 22 23 කියන වර්ෂයන් කියලා කියන්නේ ධනු ලග්න අයට විශේෂයෙන්ම තාමත් නැවත කුණාටුවක් ලැබුණු කාලය. ඔයිට කලින් තිබුණේ 2014 15 16 17 කියන යුගය. ජීවිතයේ අවස්ථා දෙකේදී ඉගෙනගත්ත පාඩම් අනුසාරයෙන් නැවත කිසි විට කිසිම ආකාරයකින් ප්‍රශ්න ගැටලු වලට හා සැලසුම් කරන්න නොවන මට්ටමට ධනු ලග්න හිමියන් බුද්ධිමත් වෙනවා. නිසා තා බොහෝම සීරුවෙන් බොහෝම පරිශ්‍රමෙන් පාලනය කරගත හැකි කර්ම පාලනය කරන්න බැරි කර්ම පිළිබඳ අවබෝධයට පත් කරමින් අනාගතයට ගමන් කරන කාලයක් විදිහටයි ධනු ලග්න හිමිය ඔබ පරිසරයට එකතු වෙන්නේ. ඊට අමතරව ගත්තම ධනු ලග්න හිමිය ඔබට ඉතාම ප්‍රබෝධමත්, වේගවත්, උද්‍යෝගිමත් කාලයක් විදිහට පරිසර පද්ධතිය එකතු වෙනවා. ඒ 2026 වසරේදී විශේෂ මූලාරම්භය නම් ඒ මාර්තු අප්‍රේල් මැයි සිටම ඔබ සිහින ගොඩාක් ඉටු වෙන වසරක්. ඊට අමතරව ගත්තම ඔබ අපේක්ෂා කරපු අරමුණු ඉලක්ක ඔබට ක්‍රමානුකූලව සැලසුම් කරමින් සාර්ථකත්වයේ කරා ගමන් කරන පුළුවන් වසරක් විදිහට පරිසරය හැදෙනවා. ඒක අනාගතයට වඩා ශක්තිමත් වසර කීපයක් තමයි ඔය ධනු ලග්නයට උදා කර දෙන්නේ 2026
26 වසරේ සිට. ඒකම ඔබේ සෞඛ්‍ය පාඩම ගැන කතා කරොත් පහුගිය කාලේ සැරෙන් සැරේ පපු ප්‍රදේශයේ කැක්කුම් සාපීල උරහිස්වල බාහුවල කැක්කුම වගේම යූරිනෝල උෂ්ණත්වය සහ ආමාශයක උණුසුම් උෂ්ණත්වය වෙනස් වීම වගේ ලක්ෂණ ඇති කරනවා. ඒ වගේ රෝග ලක්ෂණ වල තියෙන ඒ පීඩන භාවයත් මේ වසරේ මධ්‍යගත කාලේ 2026 වසරේදී සාමාන්‍යයෙන් මැයි වගේ මාස වෙනකොට ඒ පීඩන භාවයන් අඩු වෙලා නිරෝගිමත් සෞඛ්‍ය රටාවකට අදාළ පරිසරය හැදෙන්න ගන්නවා. ඒ වගේම තමයි ඔබේ තිබුණා වූ කරදර විශේෂයෙන්ම ගෘහස්ත පරිසර ඝට්ටනයන් හැලහැප්පීම් බාධක බොහොමයක් අඩු වෙනවා. අධ්‍යාපනය තුළදී තිබූ මන්දගාමී බව සහ පසුබෑම නැවත වෙනස් වෙමින් සාර්ථක කාලයකට අදාළ පරිසරය හැදෙනවා. නිසා දළු ලග්න අයට මධ්‍යස්ථ පිටීමක් තියෙන වසරක් විදිහට තමයි පරිසරය හැදෙන්නේ. ඒ ඔවුන්ට යහපත් වූ කාලයක් අපි අනාගතේ දකින්න නම් තවදුරටත් ඒක බලාත්මක වෙනට පින්කම් කරද්දී මේ අවුරුද්ද ඇතුළතදී 26 වසර ඇතුළතදී මෙන්න මේ පින්කම් ටික ඉටු කිරීම අතිශයින් වැදගත් වෙනවා. ඒ අතර මූලික පින්කම තමයි ඔබ විසින් අනිවාර්යයෙන්ම ඔබේ ඉෂ්ට දේව රාජෝත්තමයන් වහන්සේ වෙන අනිවාර්ය විෂ්ණු දේවයන් වහන්සේ උදෙසා නිල් පැහැති මල් වලින් මල් මාලයක් පූජා කරන්න. ඊට අමතරව තවත් පින්කමක් විදිහට ඔබට පුළුවන් නම් අමාවක දවසකදී හෝ ඉර බැස්සට පස්සේ හෝ බෝධීන් වහන්සේ කෙනෙක් අසල ඔබේ වයසට පහන් දල්වන්න. ඒක ඔබට විශ්යෙන් පෙරලා විශාල ආශිර්වාදයක් ලබා දෙනවා. ඊට අමතරව ඔබේ අතින් පුළුවන් නම් සිවුරු පිරිකරක් වට පිරිකරක් භික්ෂුන් වහන්සේ නමකට පූජා කරන ඔබේ හිත ඉහළ සාර්ථකත්වයකට පත් වෙනවා. ඒ වගේම තමයි ඔබට පුළුවන් කිතුණු භක්ති කෙනෙක් නම් අන්තෝනි මුනිදුන් වහන්සේ දෙසා රතු සහ නිල් මිෂ්ඨාර නැත්නම් රතු පැහැති හෝ කහ පැහැති මල් වලින් මල් මාලයක් අන්තෝනි මුනිදුන් වහන්සේගේ දේවස්ථානයේ පූජා කළ ඉටිපන්දම් 7ක් දල්වන්න ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය සහ ශක්තිය ලැබෙන නිසා මේ පින්කම් ටික ආකාරයෙන් ඉෂ්ට කරන්න. ඒ වගේම ඔබ සුබ දිනයක් භාවිතා කරන්නේ නම් විශේෂයෙන්ම සුබ කටයුත්තක් සඳහා ඒ සඳහා වඩාත් යෝග්‍යතම දිනේ බවට පත් වෙන්නේ බ්‍රහස්පතින්දා දිනය. ඊට අමතරව ඔබට යම් ආකාරයෙන් සුබ කටයුතු වල අංක විද්‍යාව භාවිතා කරන ඒ සඳහා වඩාත් යෝග්‍යතම සංඛ්‍යාව බවට පත් වෙන්නේ අංක 7 කියන සංඛ්‍යාව. ඊට අමතරව ඔබ යම් කටයුත්තක් සඳහා ඔබ යම් විදි වර්ණයක් භාවිතා කරන දළු ලග්න හිමියෝ ඔබ ඒ සඳහා වඩාත් යෝග්‍යතම වර්ණය බවට පත් වෙන්නේ නිල් පැහැති වර්ණය. ඒ නිසා මේ වර්ණය ඔබට තාම යෝග්‍ය බවකුත් පෙන්වා දෙනවා. ඒ වගේම 2026 වර්ෂය තුළ මකර ලග්න හිමියන්ට මකර ලග්න උපන්න ඔබට කොහොමද කියලා ගත්තුන් ජීවිතේ මකර සහ කුම්භයට තමයි සෙනසුරු ඇවිල්ලා ලෝකයේම කලබල හොල්ලගෙන ගියේ. ඒක අද ඉන්නේ මේ 2020 පස්සේ පරිසරය හැදුනේ කොවිඩ් වගේ වසංගත මකර රාජ්‍යයෙන් ලෝකෙට රාජ්‍යන එලිසබෙත් රාජ්‍යන මේ යාම මකර රාශියේ මකර රාජ්‍ය කියන්නේ චීනේ ලෝකෙට කොවිඩ් පැතිර යාම වගේ ලොකු සංසිද්ධාමයක් සහ සංක්‍රාන්ති කාලයක් ඇති කළා. ලොකු කම්පනයක් ලෝකෙ ඉතුරු කළා. ඉතින් මේ ඉතුරු කරපු ඒ පීඩනය තුළ විශේෂයෙන්ම ඔබ ඉතිරිලා ඉන්නවා. නම් මූලිකදී ඔබ ඉතිරිලා ඉච්ච කෙනෙක් නම් මකර රාශියෙන් ඉපදිලා ඒක ඔබ ජයග්‍රාහී කෙනෙක්. හැබැයි ඔබට අමතක කරන්න බෑ සෙනසුරු වක්‍ර නිසාම පහුගිය කාලේ විශේෂයෙන්ම 2025 දී මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් 28 දක්වා කාලේ වෙනකම්ම රැඳිලා තිබෙච්ච හොඳ කාලයක් නෙමෙයි. නම් මකර ලග්නෙන් හිමියන්ට ඒක විශේෂයෙන් වරින් වර ආපස්සට ප්‍රශ්න මතුවන කාලයක්. එනම් සාමාන්‍යයෙන් අපි කියනවා ධර්මතරණුව ලග්න කොටසේ තියෙන ජනක කර්මස්ථානයේ සක්‍රිය වෙච්ච කාලයක් විදිහට පරිසරය හැදෙන්න ගත්තා. නමුත් ඒ බාධා ටික අඩු වෙලා පරිසරය ශක්තිමත් වෙන තැන ආරම්භ කරමින් නිවැරදි ස්ථානගත වීම ලබා දෙන්නේ 2026 වසර. ඒකට හොඳම වසර මැද කොටස ගත්තාම අපි දන්නවා අප්‍රේල් 2කින් පස්සේ පරිසරය වෙනස් වෙන්න ගන්නවා. එතෙන් සිට පටන් ගන්න පරිසරයත් එක්ක අනාගතයේ යහපත් පැත්තට ගමන් කරනවා. ඒ වගේම තමයි මකර ලග්න හිමි ඔබට එතෙන් සිට වසර 4මාරක් සාමාන්‍ය ගත්තත් විශ්ව ධර්ම යනකොට සුභාදී පැත්තට ගමන් කිරීම නොරහසක්. ඒ වගේම ඔබේ බිඳ වැටුණු විවාහ බිඳ වැටීම් ඒවා නැවත සාර්ථක වීම ඊට අමතරව ගත්තාම යම්මා කරන අලුත් විවාහයන්ට ගමන් කිරීමේ හැකියාව ඒ වගේම තමයි ඔබට විශේෂයෙන්ම නව ව්‍යාපාරික සැලසුම් සාර්ථක සැලසුම් හමු වීම ඔබේ සෞඛ්‍ය ගැටලු වලට ප්‍රතිඋත්තර ලැබෙන කාලයක් විදිහට ඒවට හොඳින් බෙහෙත් අල්ලන කාලයක් විදිහට පරිසරය හැදෙනවා. ඊට අමතරව ගත්තාම ඔබේ යම් විදියකින් යම්මා කාගේවත් මුදල් නීතියට පටහැනි ගනුදෙනු අප වලට නම් අස්සන් තබන්න එපා. නීත්‍ය අනුකූල නොවන මිතුරන් ඇසුරු කරන්න එපා. මොකද ඔබ ජීවිතේ පෙරලා එකතු කරගන්නේ විශාල කම්පනයක් සහ අනතුරක්. ඒ නිසා අර සුභවාදී පැත්තට ගමන් කරන කාලයකදී බාහිර වෙනත් ප්‍රශ්න ඇති කරගන්න නැත්නම් මකර ලග්න හිමියන්ට වඩා සාධාරණ සුන්දර කාලයක් විදිහට පත් වෙන නිසා බොහොම ප්‍රවේශමින් සහ බුද්ධිමත් පියවර තබමින් ගමන් කරන කුණාටුවකට පස්සේ ලැබෙන සුන්දර කාලයක් විදිහටයි මකර ලග්න හිමියන්ට පරිසරයේ 2026 වසර සමන්විත වෙන නිසා ඔබේ වත්කම් ඉහළ යන වත්කම් හිමි වෙන සහ ඔබේ වත්කම් මිලදී ගත හැකි කාලයක් විදිහට පෙබරවාරි මාර්තු අප්‍රේල් සිට පරිසරයේ නිසක වශයෙන් මකර ලග්න හිමියන්ට උදා වීමත් නොරහසක්. ඒ වගේම තමයි ඔබේ ජය අංකයේ බවට පත් වෙන්නේ අංක 2. ඒ වගේම තමයි සුබ වර්ණයේ බවට පත් වෙන්නේ ලා කොළ පැහැය. ඊට අමතරව ඔබට යම් ආකාරයක සුබ දවසක් ඔබ භාවිතා කරන්නේ නම් සුබ කටයුත්තක් සඳහා ඒ වඩාත් යෝග්‍යතම දිනේ බවට පත් වෙන්නේ සිකුරාදා දිනේ. ඒ වඩාත් යෝග්‍ය දිනේ බවට පත් වෙනවා. කුම්භ ලග්න හිමියන්ට කියන කලින් කුම්භ ලග්නය ගැන පොඩ්ඩක් අපි කතා කරමුද?
කුම්භ ලග්න හිමිය ඔබ ගැන කතා කරද්දී මේ කුම්භ ලග්න හිමියන්ට විශේෂයෙන්ම අපි දැන් කතා කරොත් මේ ජව සම්පන්න තරුණයෙක් වතුර කාලයක් කරේ තියාගෙන ඕක ඉතින් පෙරලීමක් නේ සැකසුම් කරන්නේ ධෛර්ය සම්පන්න කෙනෙක්. හැබැයි ඉතින් ජලය බොහෝසෙන් සෞභාග්‍ය ශාස්ත්‍රීයත්වයේ සංකේතයක්. ඒක පෙරලාගෙන Taman ජීවිතයේ අනිත්‍යවත් පෝෂණය කරන අනිත්‍යයට අවවාද අනුසදන අනිත්‍යයට මඟ පෙන්වන කෙනෙක් විදිහට ක්‍රියාත්මක වෙවි. ඔය කුම්භ ලග්නයේ ස්වරූපයක් ඔක. එනිසාම අපි දන්න මේ ආධ්‍යාත්මික විෂයක් අපි රාශියක් විදිහට ආධ්‍යාත්මික රාශියක් වශයෙන් මේ කුම්භ රාශියන් අපි වෙන් කරලා තියෙනවා. එනිසාම විශේෂයෙන්ම විශ්වය තුළ යම් ශක්ති ප්‍රභවයක් පවතින රාශියක් විදිහට ඒක නිර්මාණය වෙනවා. නමුත් අපි දන්නවා කුම්භ ලග්න හිමියන් පහුගිය කාලේ නම් ගත කරේ එච්චර හොඳ කාලයක් නෙමෙයි. ඒකට හේතුව වුණ තිබුණා අර සෙනසුරු මකර සහ කුම්භේ ගමන් කරද්දී ප්‍රබල ලග්න රාෂ්ටකයක්. ඒ ලග්න රාෂ්ටකයේ පසු කරගෙන ගියාට ජීවිතය ආපහු අර සෙනසුරු වක්‍රය 2025 වසරේදී හමු වුණ නිසා ඔවුන්ගේ සුබ කාලය ටිකක් ඇදිලා ගමන් කරා. සමහර දේවල් ළඟට ගිහිලා කෙරෙයි කියලා හිතන් ඉඳන් නොකරී ගිය කාලයක් විදිහට දෙසැම්බර් මාසයේ මුල් කොටස දක්වා සැකසුණා. දෙසැම්බර් මාසයේ කොහොමද 2025 වසරේ අවසන් කාලේ වෙනවා. අවසන් සති කිහිපය වෙනකොට පරිසරය වෙනස් වුණා. නමුත් ඒකේ ප්‍රතිඵල හොඳින් දැනෙන්නේ ජීවිතේ. Taman වෙතට හා Tamanගේ වටා පරිසරයට 2026 වසරේදී පෙබරවාරි, මාර්තු, මැයි, අගෝස්තු කියන මාසයන් පෙරදරි කර ඉතාම සුබවාදී සහ යහපත් මාස බවට පත් වෙනවා කුම්භ ලග්න හිමිය ඔබට. කුම්භ ලග්නයෙන් අධ්‍යාපන දුවදරුවන්ට කොහොමද කියලා ගත්තොත් ඒ අධ්‍යාපන දුවදරුවන්ට මෙන්න මේ විදිහේ පිළිහිටීමක් තියෙනවා. ඔවුන්ට තරඟ විභාග වලින් ජයග්‍රහණ, ක්‍රීඩා වලින් ජයග්‍රහණ, ඊට අමතරව ගත්තාම යම් විදියකින් ඔවුන්ට ජීවිතයේ යම් අපේ නිර්මාණශීලී කලාත්මක ව්‍යාපාර වලින් ලැබීම් පැත්ත වැඩි. අපි ඔබ චිත්‍ර විෂය කරන කෙනෙක් නම්, කලාව සම්බන්ධයෙන් කෙනෙක් නම් ඔබට ඉහළ සාර්ථකත්වයක් ඒ තුන නිසක වශයෙන්ම ලැබෙනවා. ඊට අමතරව ගත්තාම ඔබ කෘෂි කර්මාන්තය හා භෝග සම්බන්ධයෙන් කරන ව්‍යාපාර කරන කෙනෙක් නම් ඔබට ඉහළ විදේශ ගමන් හා සංචාර ලැබෙන කල. ඒ වගේම වත්කම් වල ඉහළ යමක් අනිවාර්යයෙන් ලැබෙනවා. ඔබට ඉඩම් දේපල වත්කම් නොසැහෙන විදිහට රැස් ගන්න පුළුවන් වසර කිහිපයක් තමයි කුම්භ ලග්න හිමියන්ට සුබවාදී විදිහට උදා වෙන්නේ. ඒ වගේම තමයි කුම්භ ලග්න හිමියන්ට තියෙන බාධක සහ පීඩා දුරු කරගැනීමේ වසර වඩා සුන්දර වීමට පින්කමක් විදිහට අවුරුද්දකට වතාවක් පුරන කුරුළු ජෝඩුවක් බෝධින් වහන්සේ කෙනෙක් ළඟ නිදහස් කරන්න. වෙනම පින්ඩ පාතවන එක භික්ෂුන් වහන්සේ නමකට ගැලපෙන ආකාරයක සිවුරු පිරිකරක් පූජා කරන්න. සිවුරු පිරිකරක් පූජා කරන්න. වෙනම කතරගම දෙවියන් වහන්සේ උදෙසා රතු සහ සුදු මිශ්‍ර මල් හරි නැත්නම් රතු සහ නිල් මිශ්‍ර මල් හරි මල් මාලයක් පූජා කරලා ඒ වගේම තමයි කතරගම දෙවියන් වහන්සේට පින් පිණිස කිරිවෙර සෑදුන් වහන්සේට අට පිරිකරක් පූජා කරන්න පුළුවන් නම් ඔබේ වසර ඊටම සාර්ථකත්වයට පත් වෙන නොරහසක්. ඒ නිසා ඔබේ වසර තුලදී ඔබ කටයුතු කරද්දී ඔබ යම් කටයුත්තකට සුබ අංකයක් භාවිතා කරන වඩාත් යෝග්‍යතම අංකය බාටපත් වෙන අංක 8. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබේ සුබ වර්ණය බාටපත් වෙන සුදු වර්ණය. ඊට අමතරව යම් විදියකින් ඔබේ ජීවිතේට ඔබ යම් ආකාරයකින් සුබ දිනයක් භාවිතා කරන යම් කටයුත්තක් සඳහා ඒ වඩාත් යෝග්‍ය දිනය සෙනසුරාදා දිනය බාටපත් වෙනවා. විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ මහත්මයා මේ ලග්න රාශියේ අවසාන ලග්නය මීන ලග්නය. මීන ලග්නය මොන වගේ වෙයිද 2026? 26 වසරේ කුණාටුව තියෙන රාශිය තමයි මීන රාශිය කියලා කියන්නේ. කුණාටුව කියනකොට අපි දන්නවා ජීවිතයේ අභියෝගාත්මක රාශියක්. ඉතින් එකක් තමයි මුලින්ම සෞඛ්‍ය දත්තය. ආරෝග්‍ය පරමාලාභ සන්තුෂ්ටි පරමන්දන. නිරෝගීකම කියන තැන උපයන්නේ නැතුව ජීවිත කොහෙට ගියත් වැඩක් නැහැ. ඒ නිසා මතක තියාගන්න මේ ලෝකේ අමිලත සැපත තමයි නිරෝගී බව. ඒ නිසා මේ සියල්ල රඳා පවතින නිරෝගීකම උපේන තැනත්. ඒ නිසා නිරෝගීකම කිව්වහම මානසික නිරෝගී බව, ශාරීරික නිරෝගී බව සහ සමාජීය වශයෙන් දුක තියෙනවා. මොකද මේ කොටස් තුනම ඉතා පරිස්සමෙන් ඇසුරු කරන්නට ඕනේ මීන ලග්න හිමිය ඔබ. මොකද ඔබට යම් විදියකින් නොකලත් කලත් යම් සිත් පීඩා, බාධක, කලකිරීම, චෝදනා එන්න තියෙන අවස්ථා වැඩි. ඔබේ මනසත් යම් විදියකින් දුෂ්ට භාවයට පත් වෙන තියෙන අවස්ථාව ගෙනවන නිසා විතක අවවාද, අනුශාසන ඇසුනොත් එයා පිළිගන්න ඉච්චර කැමැත්තක් නැහැ. Taman නිර්දෝෂී බවත්, Taman නිවැරදි බවත් වරින් වර පුන ඔප්පු කරන්න යාමේදී Taman තදබල විදිහට කලබලයට පත් වෙන කාලයක් විදිහටයි මීන ලග්න හිමියන්ට පරිසරය හැදෙන නිසා කිසි විටක ඔබ ඔප්පු කරන්න යන්න එපා මේ වසරේදී. ඔබ අඩියක් වසරේ තියලා යන ඕනි වසරක්. ඒ නිසා ඔබ කලබල නොවි කාලෙට ඉඩ දෙන්න ඕනි වසරක් විදිහටයි මේ 2026 වසර සමන්විත වෙන්නේ. ඊට අමතරව මීන ලග්න හිමිය ඔබට තියෙන තවත් සුවිශේෂී අවස්ථාවක් තමයි 2026 වසරේදී මේ බාධක සහ පීඩා ගමන් කරන කාලයකදී ඔබට ලැබීම් තියෙනවා. අර ගත කරපු 2021, 22, 23ට සාපේක්ෂව ආර්ථික වශයෙන් යම් ලාභදායී දේවල්, උරුමයන්, වත්කම් ආශිත දේවල් ලැබෙන්නට තියෙන පරිසරය ඉතා හොඳින් පවතිනවා මීන ලග්නයේ උපන් ඔබට. ඒ වගේම ඔබ බලාපොරොත්තු වෙච්ච කටයුතු බොහොමයක සාර්ථකත්වයේ අත්විඳින්න පුළුවන් පරිසර දාමයක් ඔබට අත්වීම නොරහසක්. ඒ නිසාම ඒ රාෂ්ට්‍රකයකට මැදිව. දැන් 2027 දක්වා මේ රාෂ්ට්‍රකයේ තියෙනවා. දැන් ඔබ ආරක්ෂක යුතු ප්‍රධාන කාරණා බාහිර යහළුවන්, සමාජීය මිතුරන් ඇසුරේදී එයාගේ පුද්ගලික ප්‍රශ්නෙන් පෙනී ඉන්න එපා. ඊට අමතරව ගත්තාම ඔබ මුදල් නීතියට ගනුදෙනු කටයුතුවලදී නීතියට පටහැනි නීත්‍යානුකූල ගනුදෙනු නොවන කටයුතු වල සම්බන්ධ වෙන්න එපා. ඊට අමතරව ඔබ අනිවාර්යයෙන්ම තේරුම් ගන්න තවත් කාරණයක් තමයි ඔබ විශේෂයෙන්ම යම් ආකාරයකින් ඔබේ
ආදරයේ බැඳීම් අතර ඝට්ටන ප්‍රශ්න සහ ගෘහස්ත ප්‍රශ්න ඇතිවීමේ අවදානම් වැඩි. එනිසා ඔබ සෞඛ්‍ය තත්ත්වයේ වගේම මානසික තත්ත්වයෙන් රඳවාගෙන යන්න ඕනේ. නිසා ඔබ ආදරණීය ප්‍රමුඛ ස්ථානය ලබා දෙන්න. නිරන්තරයෙන් ඔබ නිහතමානී වෙලා ප්‍රශ්නවලදී අඩියක් පස්සට තියලා ගමන් කරන්න. ඒක ඔබේ වටා පරිසරයේ පැවැත්මට ඒක ඔබේ අනාගතයටත් යහපතක් සැලකෙනවා. ඒ වගේම තමයි ඔබ අපේක්ෂා කරන කටයුතු හොඳින් ඉටු කරගන්න මේ දුෂ්කර කාලයේ සීමාවෙදී ඔබ කළ යුතු පින්කම් අතර මූලික පින්කම තමයි විශ්වදේව රාජෝත්තමයන් වහන්සේ නිල් පැහැති මල් වලින් මල් මාලයක් අනිවාර්යෙන් පූජා කරන්න. නැත්නම් ඔබ කිතුණු භක්තික කෙනෙක් නම් ඔබ අන්තෝනි මුනිදුන් වහන්සේට රතු සහ කහ මිශ්‍ර මල් වලින් මල් මාලයක් පූජා කරන්න. ඔබ යම් ආකාරයකින් හින්දු භක්තික කෙනෙක් නම් ඔබට පුළුවන් ගණදේව රාජෝත්තමයන් වහන්සේගේ දේවාලයකට කිරි කලයක් රතු කහ මිශ්‍ර මල් මාලයක් පූජා කරන්න. ඊට අමතරව ඔබ අනිවාර්යෙන් අවුරුද්දට දෙපාරක් 2026 වසර පුරාවට අවුරුද්දට දෙපාරක් මේ දින බාධක සහ පීඩා දුරු වේවා කියන අදිෂ්ඨානයෙන් පින්කමක් විදිහට සිද්ධ කරන්න පුළුවන් වඩාත් හොඳයි. ඖෂධ ගිලම්පස්වර කීපයක් බෝධින් වහන්සේ නමකට හෝ භික්ෂුන් වහන්සේ නමකට පූජා කරන එක ඔබට වඩාත් ඉහළ ප්‍රතිඵලයක් ගෙනවා. ඔබ ඔබේ බැඳීම් ආදරයන් සහ ආරක්ෂිත කර ගැනීමට පින්කමක් විදිහට මෙන්න මේ පින්කම අනිවාර්යෙන් සිද්ධ කරන්න. අවුරුද්දට දෙපාරක් අවුරුදු 4ක් ගෙවනකම් මෙන්න මේ පින්කම් ටික සිද්ධ කරන. ඒ අතර මූලික පින්කම තමයි ඔබ පුළුවන් නම් කුරුළු ජෝඩුවක් බෝධින් වහන්සේ කෙනෙක් ළඟ නිදහස් කරන්න. මේ සියලු බාධක දොස්තුරු වේවා කියන අදිෂ්ඨානයෙන්. එනවා ඔබට ලොකු අභියෝගයක් තියෙන වසරක් තමයි මේ ලක්ෂණයෙන් පවතින. නමුත් ඒ අභියෝගය 2021 22 23ට සාපේක්ෂ අභියෝගයක් නෙමෙයි. නමුත් මෙතනදී ආරක්ෂිතව ගමන් කිරීම අවශ්‍යයි 2027 වසර දක්වා මීන ලග්න හිමියන්. ඒ වගේම තමයි ඔබ යම් ආකාරයකින් සුබ කටයුත්තකට සුබ වර්ණයක් භාවිතා කරන කෙනෙක් නම් ඒ සඳහා වඩාත් යෝග්‍යතම වර්ණය බවට පැත්තෙන සුදු වර්ණය. ඊට අමතරව ගත්තම ඔබ යම් කටයුත්තක් සඳහා ඔබ අංක විද්‍යාව භාවිතා කරන කෙනෙක් සඳහා වඩාත් යෝග්‍යතම අංකය බවට පත් වෙන්නේ අංක 5 කියන සංඛ්‍යාව. ඊට අමතරව ඔබ යම් කටයුත්තක් සඳහා සුබ වර්ණය භාවිතා කරන්නේ නම් සුදු වර්ණය කියන වර්ණයත් අංකය භාවිත අංක 5 කියන සංඛ්‍යාවත් ඊට අමතරව ගත්තම ඔබ යම් කටයුතු සුබ දිනයක් භාවිතා කරන වඩාත් යෝග්‍යම දිනේ බවටපත් වෙන්නේ සඳුදා දිනය. ඒ දිනවල ඔබ කරන කටයුතු බොහෝ සෙයින් සාර්ථකත්වයටපත් වෙන නිසා මේ සියලු කටයුතු කරද්දී ඔන්න සියල්ල උපයෝගී කරගෙන අනාගතයේ දිනවලට සැලසුම් කිරීම වඩාත් යහපත් වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී කියන්න ඕනේ ඇත්තටම කිව්වොත් අපි නොදද්දී කියන්නේ 2026 වර්ෂයට කොහොමද මේ අපි 2025 වර්ෂයෙන් අවසන් වෙලා 2026 වර්ෂයට යනකොට කොයි වගේද අපි හැමෝටම මේ ලග්න 12 බලපාන්නේ කියන එක ගැන අපේ හිතේ තිබ්බ චකිතය ඔන්න දැන් හැමෝටම දැනගන්න අවස්ථාව ලැබුණා. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ වීනිස් ටීවී අපි වෙනුවෙන් අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඒ පිළිබඳව නොදද්ද බොහෝ දේ කියා දුන්නාට. අයිබෝන් සුබ දවසක්. Phoenix TV.